Hello traders. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ ට්‍රේඩින් ජර්නි එකට. ඒ වගේම මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් බලලා යම් කිසි දෙයක් ඔයගොල්ලෝගේ ට්‍රේඩින් ජර්නි එකටත් උදව්වක් වෙන දෙයක් මේකෙන් ඉගෙන ගනී කියලා. එහෙනම් අද වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මම රිවිව් එකක් කරනවා මගේ ගිය සතියේ මම ගත්තු ට්‍රේඩ්ස් සහ මම ගිය සතියේ වීකෙන්ඩ් එකේ දාපු වීඩියෝ එකේ ප්‍රෙඩික්ෂන්ස් කොහොමද ප්ලේ වුණේ කියන එකයි මම ගත්තු ට්‍රේඩ්ස් වල රිවිව් එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මම මේන සතියේ මම මොන වගේ ප්‍රයිස් මූව්මන්ට් එකක්ද ගෝල්ඩ් වල බලාපොරොත්තු වෙන්නේ කියලා ඔයගොල්ලන්ට ඇනලිසිස් එකක් කරලා පෙන්නන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව මේක පටන් ගමු. එතකොට මම කිව්වා වගේ ගිය සතියේ මම කිව්වා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් අන්තිමට මම සමරි එකක් විදියට මොකද්ද කිව්වේ කියලා. අහලා බලන්න. ඒම මම කිව්වා. ඒ කියන්නේ මෙන්න මේ ආරේ මම බයින් ට්‍රේඩ් එකකුත් ගත්තා. ගිය සතියේ ගිය වීක් එකේ වීඩියෝ එකේ මම කිව්වේ අන්තිමට මගේ බෙස්ට් බෙට් එක තමා ප්‍රයිස් එක අප් වෙයි කියන එක. ඒක අපි මේ සතියේ බැලුවොත් මම ට්‍රේඩ් එක මෙන්න මේ හරිය වගේ තමා අරගෙන තිබුණේ. මම මේ වගේ එකක් තමයි මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ. ආයිත් බැලුවොත් උගලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ. මේ හරියට A කියන මෙන්න මේ සපෝට් ඒරියා එකට A කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉන්නේ කියන්නේ මෙන්න එතනද 4 hour chart එකේ ඔව් මෙන්න මේ ලෙවල් එක 4 hour chart එකේ මේ ලෙවල් එකට A කියන එක තමයි මගේ බලාපොරොත්තු තිබ්බේ. ඒ වගේ මේ ලෙවල් එකට ආවා. ඒක ඊටත් වැඩිය ගොඩක් දුරට ඒක පුෂ් වුණා ගෝල්ඩ්. හරි. ඒ ප්‍රෙඩික්ෂන් එකත් එක්ක මම ගත්තු ට්‍රේඩ්ස් ගැන කතා කරොත් මගේ FTM account එකත් මම පෙන්නලා ඉන්නවා. මේක තමයි මගේ live FTM account එක 10000 challenge එක පාස් වෙලා ගත්ත එක. account ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් තියෙන balance එක. metrics එකට ගිහිල්ලා මම පෙන්නුවොත් ගිය සතියේ මම හොඳ ට්‍රේඩ්ස් ටිකක් ගත්තා. සිකුරාදා මාකට් එක ක්ලෝස් වෙන්න කිට්ටුව තියලා මම අනවශ්‍ය ට්‍රේඩ් එකක් අරගෙන ගත්තු ප්‍රොෆිට්ස් ඔක්කොම ආයේ මාකට් එකට දීලා පැත්තකට වෙන්න තමයි උනේ. මොකද මට මගේ ඉමෝෂන්ස් තමයි ඉතින් ඩොමිනේට් කරේ ඒ සිටුේෂන් එකේ. මොකද මම පොඩි සල්ලි අවශ්‍යතාවයක හිටියා. ඒක නිසා මම ඌමනාවෙන් මේක රිස්ක් කරා. මම අප් වෙලා හිටියා. මගේ සම්පූර්ණ මේක බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ගිය 22 වෙනිදා 22 වෙනිදා ඒ කියන්නේ බදාදා බ්‍රහස්පතින්දා වගේ වෙනකොට මගේ බැලන්ස් එක 10396ක්. ඒ කියන්නේ 10400ක් කියමු. $400ක ප්‍රොෆිට් එකක් තිබ්බා. මම ඒ සම්පූර්ණ සල්ලි මම රිස්ක් කරා. මොකද මම අර කිව්වා වගේ මට සල්ලි අවශ්‍යතාවයක් තිබ්බා. ඒ නිසා මම $400ම රිස්ක් කරාලා පොඩි අනවශ්‍ය ට්‍රේඩ් එකක් දැම්ම ඇත්තටම. ඒකෙන් අන්තිමේදී ඉතින් පාඩුනේ මටම තමයි. අප් කරගෙන ආපු ප්‍රොෆිට් එකෙන් පිටින්ම ලොස් වුණා. ඒක තමයි ජීවිතේ. කියන්නේ අප් වෙනවා ඩවුන් වෙනවා. ඒවා ඉතින් දරාගෙන කොහොම හරි ට්‍රේඩින් කියන්නේ ඊට වැඩිය දරා ගන්න පුළුවන් එකයාවක් තියෙනවා. අවුරුදු ගානක් තිස්සේ දැන් ට්‍රේඩින් කරනවා. දරාගෙන අල්ලගෙන ඉන්නවා. ඉතින් මේක මම දන්නවා මගේ ගමන. ඒක නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්. ගත්තු ට්‍රේඩ්ස් ගැන කතා කරොත් මගේ මගේ ප්‍රොෆිට් ෆැක්ට් එක 2යි ගානක් තිබුණා. අර ලොස් එකෙන් පස්සේ එකට බහැලා තියෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. අපි ගිය වීක්ස් වල ට්‍රේඩ්ස් එක මෙහෙම බැලුවොත් උගලන්ට බලා ගන්න පුළුවන් 36යි 125. ඊට පස්සේ
ලොසස් ගිහිලා තියෙනවා 40 ගණන්. ඊට පස්සේ ආයෙ 120 ගණක් ප්‍රොෆිට් කරා. ආයෙ ප්‍රොෆිට් එකක් කරගන්න පුළුවන් වුණා ගිය බදාදා. මේ වෙනකොට ඩොලර් 800ක ප්‍රොෆිට් එකක් තිබ්බා. ඊට පස්සේ සිකුරාදා මේ ගත්තු ට්‍රේඩ් එකෙන් තමයි ඕවර් ට්‍රේඩ් කරා, ඕවර් ලෙවරේජ් කරා. ඒකේ ප්‍රතිඵලයක් විදියට කවුන්ට් එකේ ආයෙ back to 10,000 වලට ආවා. right? ඕක තමයි කරන්ට් සිටුේෂන් එක මගේ FTM account එකේ. අපි ගත්තු ට්‍රේඩ්ස් ගැන කතා කරොත් මට මේකේ මම නෝට් කරලා නැහැ. හැබැයි මට මතක් වෙන විදිහට මම මේකේ යන ගමන් කියන්නම්. මම මේ ට්‍රේඩ් එකෙන් ඒ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන් ඉන්න බැරි වෙන්න එක හේතුවක් තමයි මේ රෙසිස්ටන්ස් එකෙන් මේක ඩවුන් වෙයි කියලා හිතුණා මට. නමුත් ඒ 4 hour chart එක අපි කෙලින්ම බැලුවොත් අපිට පේනවා මේක low high lower lows create කරන් ඇවිල්ලා lower high එකක් create කිරීමේ සම්භාවිතාවයක් තිබුණා. අන්න ඒක නිසා තමයි විශේෂයෙන්ම මම trades ගොඩක් දුර අල්ලන් හිටියේ නැත්තේ. ඒකේ තමයි ලොකුම හේතුව. හැබැයි ඊට පස්සේ මෙතනින් මම ට්‍රේඩ් එකක් ගත්තා. මේ ට්‍රේඩ් එක මම මේ හරින් වගේ මෙන්න මේ ලෙවල් එකකින් අවුට් වුණා. ඊට පස්සේ ආයෙ මම මෙන්න මෙතනින් තව ට්‍රේඩ් එකක් ගත්තා. ඒකත් හොඳ ප්‍රොෆිට් එකක් ගෙනත් දුන්නා මට. ඒක මම හෝල්ඩ් කරා මෙන්න මේ හරිය වගේ වෙනකම්. මම හදාගන්න ඕන දෙයක් තමයි මට තේරුනේ. මම කාලයක් තිස්සේ ඉඳන් ට්‍රේඩ් කරනවා. නමුත් මට තේරුණ දේ තමයි මම මගේ ඇනලිසිස් එක මම ට්‍රස්ට් කරනවා මදි. කොච්චර ඒ වුණාට අන්තිමේදී මගේ ඇනලිසිස් එකට අනුව ගොඩක් වෙලාවට ට්‍රේඩ් එක ප්ලේ අවුට් වෙනවා. බට් ගොඩක් අවුරුදු ගානක් තිස්සේ ට්‍රේඩ් කරලා මම හිතන්නේ ඒක සයිකොලොජිකල් ප්‍රශ්නයක් මට තියෙන්නේ. අවුරුදු ගානක් ට්‍රේඩ් කරලා ඒක අර කාලයක් තිස්සේ තිබ්බ losses සුත් එක්ක ඇවිල්ලා තියෙන behavior එකක් වෙන්න ඕන. ඒක මම හදා ගන්න ඕන. මොකද මට දැන් පේනවා මගේ trades ගොඩක් දුරට හොඳ මගේ predictions පැත්තටම play out වෙනවා. but holding time එක තමයි මගේ එක profits වැඩි කර ගැනීමේ අපහසුතාවයකට වැටලා තියෙන්නේ. අපි ඒක ඉස්සරහට මේකට අදාගමු. ඔයගොල්ලන්ටත් කියන්නේ emotions play a big role in this journey, right? emotions වාට control කරගන්න වෙනවා. වාව control කරවනවා කාලයත් එක්ක. වා trade එකේ වා මේ trading journey එකේ එල්ලිගෙන හිටියොත් long enough, හරි long enough එල්ලිගෙන හිටියොත් වාට මේකේ ගමනක් යන්න පුළුවන්. බලමු. හරි. ඔය දෙක තමයි විශේෂ ට්‍රේඩ්ස් දෙක මම ගත්තේ. හැබැයි මම ගිය සිකුරාදා මට වුණ ප්‍රශ්නය ගැන කතා කරොත් ගිය සිකුරාදා මෙන්න මෙතන තමයි ඉර වෙලා තිබුණේ. දැන් ප්‍රයිස් එක ඕකේ මම කියමින් හිටියේ මගේ ලොස් වුණ ට්‍රේඩ් එක ගිය සිකුරාදා ගත්ත. මම බලාපොරොත්තු වුණා මොකද ප්‍රයිස් එක ලෝ එකක් ක්‍රියේට් කරලා මෙන්න මේ රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරලා අපිට හයි එකක් දුන්නා. හයි එකක් දුන්නාන් පස්සේ අපිට මෙතන higher low එකක් ක්‍රියේට් කරා. right? higher low එකක් ක්‍රියේට් කරලා මම බලාපොරොත්තු වුණා මේක ඊළඟට higher high එකක් ක්‍රියේට් කරන්න මෙතනට එයි කියන එක. ඉන්නේ බලාපොරොත්තුව මත මම buy එකක් ගත්තා. මෙතනින් මුලින්ම ගත්තා. මෙතනින් මුලින්ම ගත්තා මේක මොකද මේ මෙතන 4 hour support එකක් මේක 4 hour මේක support එකක් විදිහට අරගෙන මේක bounce වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේක ගත්තේ.
මොකද මේ මෙතන අපිට ලොකු පුෂ් එකකුත් හම්බෙලා තියෙනවා. නමුත් ඒක ඒ ට්‍රේඩ් එක එතන පොඩි ලොස් එකක් වුණා. නමුත් මගේ ලොකුම ලොස් එක වුණේ එතන නෙමෙයි, මෙන්න මේ හරි මම ඕවර් ලෙවරේජ් කරා මෙතනදී. ප්‍රයිස් එක මෙතනින් අප් වෙන්න ගනී කියන බලාපොරොත්තුවක් තිබුණා. මේම වෙලා මේක උඩට ආදී ඇට්ලීස්ට් මෙතනටත් එයි කියන ප්‍රයිස් එක එතනට එයි කියන බලාපොරොත්තුවක් තමයි මම මෙතන මේ ට්‍රේඩ් එක ගත්තේ. නමුත් අපි 15 minutes chart එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් මෙතන high lows ක්‍රියේට් කරගෙන එනවා. මම බලාපොරොත්තු වුණා මෙන්න මේ වගේ දෙයක් කරයි කියන එක. මෙන්න මේ පුෂ් එකත් එක්ක strongly push වෙයි කියලා බලාපොරොත්තු වුණා මෙතන low high low එකක් ක්‍රියේට් කරලා. තාමත් ඒකේ probability එකක් තියෙනවා push වෙන්න පුළුවන්. එකම reason එක මට මේ trade එකෙන් out වෙන්න උනේ මම over leverage කරා. හරි. ඒක මේ level එක break කරද්දි මෙන්න මේ 15 minutes support එක break කරද්දි මට පොඩි චකිතයක් ආවා hold එක trade එක hold කරන් ඉන්න. විශේෂයෙන්ම මම trade එකෙන් out වුණා මෙන්න මේ coin හරි මෙන්න මේ හරින් වගේ. ඒත් මට ඩොලාර් 100ක loss එකක් සිද්ධ වුණා. මම මේක over leverage කරේ නැත්තම් මම මේක තවදුරටත් hold කරනවා. ඒක තමයි account එකට වුණ ප්‍රශ්නේ. හරි. තාමත් ඒකේ chance එකක් තියෙනවා උඩට යෑමේ. හරි. එහෙම වෙන්නත් පුළුවන් අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. මම මගේ predictions කොහොමද කියලා ඉස්සරහට කතා කරන්න. හරි. ওই ටික තමයි දැනට review කරන්න තිබුණේ. First thing I learned from this from last week is to trust your analysis and hold the trade. Have faith on your own analysis, right? That's the very first thing. And then also don't let the emotions to drive your trading behavior, right? emotions වලට යට වෙලා දෙන්න එපා. ඔයාගේ trading system එකට trading behavior එකට impact වෙන්න දෙන්න එපා emotion එක. ඔයාගේ system එකක් විදිහට තියාගන්න ඕනේ. එන්නේ දෙක තමයි ඉතින් හරිම අමාරු දෙකක් trading වලදී. ඔයාට ඒක master කරන්න පුළුවන් නම් emotions උයි ඔයාගේ analysis එක trust කරලා trade එක hold කරන එකයි trust ඒ දෙක master කරන්න පුළුවන් නම් ඔයාට ගොඩක් දුර යන්න හැකියාවක් තියෙනවා. හරි. ඒ ටික තමයි ගිය සතියෙන් ඉගෙනගත්තු දේවල් ටික. මගේ trades review කරොත් ওই ටික තමයි කියන්න තියෙන්නේ. දැන් ඊළඟට අපි කතා කරමු මම මොනවද බලාපොරොත්තු වෙන්නේ next week එකේ කියන එක ගැන. හරි. සරලවම කිව්වොත් මම මෙච්චරයි බලාපොරොත්තු වෙන්නේ next week එකේ. මට candle close එකක් හම්බුනොත් 4 hour candle close එකක් හම්බුනොත් මේක උඩින් මෙන්න මේ resistance area එකට උඩින් මට candle close එකක් හම්බුනොත් ඒ වගේම මෙන්න මේ price action එක අපිට පෙන්වුවොත් මෙන්න මේ levels break කරගන්න බැරි කමක් සහ candle එක ඇවිල්ලා මෙහෙම උඩින් close කරොත් මම buying option එකක් ගන්නවා. buy trade එකක් ගන්නවා මෙතනින් මෙන්න මේ වගේ. එතකොට මගේ stop loss එක මෙහෙම වෙනවා. first target එක මෙතන, second එක මේට වෙන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක තමයි මේක price එක දැන් අපිට high low එකක් create කරා. ඊළඟට අපිට මේක break කරලා close එකක් දෙන්න බැරි වෙලා සහ මෙන්න මේ support ඔක්කොම break කරලා 4 hour candle එකක්
පල්ලෙන් ක්ලෝස් කරොත් මම සෙල් එකක් ගන්නවා මෙන්න මේ ලෙවල්ස් වලින්. මෙතන ඩිපෙන්ඩ් වෙනවා ලබන සතිය ඇතුළත මේ ප්‍රයිස් ඇක්ෂන් එකකින් හැදෙන පැටර්න් එක මත ඩිපෙන්ඩ් වෙනවා මගේ ස්ටොප් ලොස් එක කොයිද කියන එක. ඊට අමතරව මගේ ටේක් ප්‍රොෆිට් ගොඩක් දුරට ෆස්ට් ටාගට් එක මෙතනට වෙයි. ওই දෙක තමයි මම බලාපොරොත්තු වෙන trade opportunities next week එකේ ගන්න. එහෙනම් මම මොනවාරි අප්ඩේට්ස් දෙනවා නම් මගේ ස්ටෝරීස් වලින් ෂෝට් වීඩියෝස් විදියට මම ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් next week එකේ හම්බෙමු. මම අප්ඩේට්ස් ෂෙයා කරන්නම් ෂෝට්ස් විදියට. See you.